ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න කාලයකට පස්සේ Bitcoin BTC coin එකේ අප්ඩේට් එකක් ගෙනත් තියෙනවා. ඉතින් අපේ channel එකට ගියොත් නිතර ඔයාලට live entries සහ ඒ වගේ result අප්ඩේට් කරලා තියෙනවා. BTC වල වීඩියෝ දාලා තියෙනවා. චුට්ටක් ගිහින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එතකොට right මම ඇවිල්ලා තියෙනවා BTC එකේ 4 hour chart එකට right. ඉතින් ඔයාලා දැන් මේ බලා ගන්න ලැබෙන්නේ අපි entry අල්ලලා පොළ දැන් ඔයාලට screen එකේ පේනවා කී වගේ profits cards දෙනවා අපි community එකේ කට්ටියට දුන්න entries වලින් profit කරලා තියෙන විදිහ VIP කී කට්ටිය එහෙම. මෙතන long entry එකක් ගත්තා, මෙතන low entry එකක් ගත්තා. ඊට පස්සේ මෙන්න මෙතනින් long entry එකක් ගත්තා. ඉතින් ඒත් එක්කම මෙතනින් sell entry එකක් ගත්තා. මෙතනින් sell entry එකක් ගත්තා. ඉතින් අපි තවත් ඔන්න ඔයාලට entry එකක් දෙන්න තමයි අද වීඩියෝ එක ගෙනත් right මේක චුට්ටක් ඔයාලට clear නෑ වගේ පේනවා ඇති. එලෙක්ටිව් සහ ICT use කරලා advance පොඩි analysis එකක් කරලා තියෙනවා. මෙහෙමයි. දැන් තියෙන price එකෙන් BTC මෙන්න මේ level එකට මේ level එකට වැටිලා චෝටි movement එකක් උඩට දීලා මෙන්න මේ විදිහට මේ wave එක එනකන් ඒ කියන්නේ 78000 වගේ වෙනකන් වැටෙන්න chance එකක් තියෙනවා BTC. ඉතින් ඒ වගේ වැටලා උඩට market එක move වෙන්න පුළුවන් chance එක දැන් වැඩි. සහ මේක මම කවුන්ට් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න 1 hour වගේ right right ඉතින් මේ තියෙන කවුන්ට් එක මෙතන මම කවුන්ට්ස් දෙකක් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා මාකට් එකේ කවුන්ට් එක ඉතින් ඇත්තටම දැන් මෙන්න මේ කවුන්ට් එක මාකට් එකේ ඉන්වැලිඩ් වෙලා තියෙන්නේ මෙන්න මේ කවුන්ට් එක මාකට් එකේ ඉන්වැලිඩ් වෙලා තියෙන්නේ දැන් අලුත් කවුන්ට් එකක් මම මෙතන මාක් කරන් තියෙනවාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට A B C මෙතනට ගිහිල්ලා ඊට පස්සේ මේ මූවමන්ට් එකක් උඩට ඇවිල්ලා පුල් බෑක් එකක් උඩට දීලා ඒ පල්ලෙහාට මාකට් එක සෙල් වෙයි මෙන්න මේ විදිහට 0 1 2 3 4 5 right ඔන්න ඔය විදිහට මූවමන්ට් එකක් දෙයි කියලා තමයි දැන් මම බලාගෙන ඉන්නේ මාකට් එකේ ඉතින් එතකොට ඔයාලට ලයිව් එන්ට්‍රි එකක් අපි බලුවොත් පොඩ්ඩක් යමු lower time frame එකට lower time frame එකේ දැන් මාකට් එක නම් ඇනලයිස් කරලා නැති chart එකකට මාකට් එක නම් දැන් ඕවරෝල් මෙන්න මේ වගේ ඕඩර් බ්ලොක් එකක තමයි දැන් මාකට් එක තියෙන්නේ ඕඩර් බ්ලොක් එකක මාකට් එක තියෙන්නේ I think මෙන්න මෙතනත් මාකට් එක බලන්න පුළුවන් මේකේ ටැප් කරලා මාකට් එක ඩවුන් වුණා වෙන විදිහට ලික්විඩිටි ස්විප් එකක් ඒ මාකට් එකේ ඉඳලා තියෙනවා සහ මෙන්න මෙතන ලික්විඩිටි අරගෙන තියෙනවා ඒකේ එතකොට වෙන්නේ මේ ලික්විඩිටි ගන්න මේ දුන්න ඩවුන් එක අපි සෙල් එකක් ඇල්ලුවා මෙතනින් හරියටම අපි සෙල් එන්ට්‍රි එකක් ගත්තා මෙතනට එනකම් ඔයාලා දකින්න ඇති අර මෙන්න මේ chart එකේදී right මෙන්න මේ තියෙන්නේ අල්ලපු සෙල් එන්ට්‍රි එක ඉතින් අල්ලපු සෙල් එන්ට්‍රි එක තමයි sorry මෙන්න මෙතනින් ඇල්ලුවේ සෙල් එන්ට්‍රි එක බොක්ස් එක නෑ ඔයාලා දැන් ස්ක්‍රීන් එකේ පේන ඇති මේ ප්‍රොෆිට්ස් කාඩ් ටික මෙන්න මෙතනින් අල්ලුවේ සෙල් එන්ට්‍රි එක මෙන්න මෙතනින් තමයි ඇල්ලුවේ සෙල් එන්ට්‍රි එක මේ විදිහට ඒක ප්‍රොෆිට්ස් වුණා දැන් වලට තව එන්ට්‍රි එකක් තියෙනවා මෙන්න මෙතනින් ලයිව් මාකට් එකේ ඔයාලට ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ ස්ටොප් ලොස් එකක් වගේ ඉතින් මේ තියෙන්නේ කලින් අල්ලපු අපි සෙල් එන්ට්‍රි එකක් මේ ලික්විඩිටි ස්විප් එක දෙන්න මාකට් එක මෙන්න මෙතනට එනකොට අන්න එකකින් අපි අල්ලුවා එන්ට්‍රි එකක් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන තියෙන ප්‍රොෆිට්ස් කාඩ් එතකොට දැනුත් මාකට් එකේ තියෙනවා අපිට එන්ට්‍රි එකක් SL එක මෙන්න මේ වගේ SL එකක් සාමාන්‍යයෙන් අපිට මේ වගේ පොඩි SL එකක් මේ පොඩි SL එකක් යූස් කරලා මෙන්න මේ යටතම ටාගට් කියලා right අපි ටාගට් එක තියෙනවා නම් ගොඩක් හොඳයි මෙන්න මෙතන ටාගට් එක තියෙන එක මොකද මෙතන CISD කැන්ඩල් එකක් තියෙනවා මෙතන මේක ඉස්සෙල්ලා ඇනලයිස් කරලා lower time frame එකේ කියන්නේ 3 minute වගේ time frame එකේදී මම ඒක දැක්කා මේ තියෙන CSD එකක් කියලා තියෙනවා මාකට් එක ඒකට මෙන්න මෙතනින් අපිට ටාගට්ස් තියාගන්න පුළුවන් අපිට මෙන්න ටාගට් තියාගෙන Bitcoin entry එකට යන්න පුළුවන් පොඩ්ඩක් lower time frame ඊට පස්සේ මෙතන single can lobby එකක් තියෙන මාකට් එක හදලා තියෙනවා. ඕකට වඩා උඩින් චුට්ට මාකට් එක අනිවාර්යයෙන්ම එන්න පුළුවන් chance එක තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වගේ SL එකක් සාමාන්‍ය use කරන්නේ. මේ වගේ SL එකක් use කරලා අපිට ගන්න පුළුවන් confirmation entry එකක්. නමුත් මම recommend කරන්නේ මේ අවස්ථාවේදී entry එකක් ගන්නවා නම් stop loss එක ටිකක් ලොකුවට තියාගන්නද ගොඩක් හොඳයි. මේ වගේ වත් stop loss එකක් තියාගෙන මෙන්න මේ විදිහට මේ view එක දක්වා අපිට target කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වෙලාවේදී මේ මාකට් එකේ right
ඉතින් එතක මම Solana coin එකේ පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. Solana coin එකේ මම පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. Solana coin එක ගත්තත් Solana දැන් දින range එකෙන් down වෙන්න පුළුවන්. ඉතින් මේකේ live account එක මම delete කරා. අහපාවුලින් ඇනලයිස් කරන්න ඕන නිසා. මේකත් down prediction එකක් තමයි තියෙන්නේ. ඒකත් ඔයාලට මතක් කරන්න ඕන. trade opportunity එකක් ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ sell entry එකක්. මේ විදිහට target කරලා යන්න target කරලා right. වගේ මේ external liquidity වගේ target කරලා ඔයාලට entry එකක් ගන්න ඕන සරලව මේ account එකට. තමයි account එක දැන් market එකේ run වෙන්නේ. සහ මෙන්න මේ විදිහට flat එකක් market එකේ ඉතින් run වෙනවා right. ඉතින් ඔන්න ඔය විදිහට targets කරලා ඉතින් ඔයාලට entry එකට යන්න පුළුවන් අවස්ථාව තියෙනවා මේ coin එකේ. හරි. confirmation entry බලන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ trend line එකට පල්ලෙන් candle එකක් close වුණාට පස්සේ daily bias වගේ බලලා මෙන්න මේ විදිහට මේ වගේ range එකකින් entry ගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද update එක මම ඔන්න ඔයාලට දුන්නේ. ඉතින් තවත් මේ වගේ update එකකින් එනං අපි හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අද වීඩියෝ එක දෙකකින් අපි කරනවා. ඉතින් entries ගන්න මේ හැම එකකම ඔයාලට entry දුන්නා. ඔයාලා profits කරා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් එනං හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා. අපේ groups වලට trading ඉගෙන ගන්න කැමති නම් අපේ free program groups තියෙනවා. ඒවට join වෙන්න පල්ලා links තියෙනවා. ඒ වගේ එහෙනම් ගිලෙන්න හැමෝටම ජය වේවා.